කොහොමද අද මේ යන්නේ අනිත් යාළුවෙක්ව එකන් එන්න. සමහර විට thumbnail එකක් දාලා තියාව. ඉතින් යාව ගේම තමයි මේ යන්න හදන්නේ. අම්මයි මායි ට්‍රේන් එකෙන් යනවා. මල්ලිත් මගදී ජොයින් වෙනවා. So let's see. Hello everyone, welcome back to my YouTube channel. ඉතින් කලින් vlog එක ඔයාලට ගේන්න බැරි වුණ එකක් තමයි මේ vlog එකෙන් ඔයාලට ගේන්නේ. ජේසුට පහනක් තියලා දැන් වෙලාව ඇති 11ට විතර. අම්මයි මයි තමයි ගෙදරින් යන්නේ. මල්ලිත් එකතු වෙයි ගම්පහින් එයාට ක්ලාස් අද. කලින් ට්‍රේන් එකේ යනවා කිව්වට බස් එකේ තමයි ගියේ. හරි මේ තියෙන මම vlog එක කරන දවසට දවස් කීපයකට කලින් අපේ ඔතන තිබ්බේ නිකන් يعني ගල් නැතුව නිකන් පස තිබ්බේ. ඊට පස්සේ අපි චිප් ගල් දාලා ඔය එදා හැදුවා. මෙතනින් චූටි බැම්මකුත් හැදුවා. නැත්නම් වැස්සට එහෙම ගල් ටික හේදලා යන නිසා මල්ලි තමයි ඉතින් ඔය ටික කළේ. මේ තියෙන ෆයිනල් ලුක් එක. හරි ඔන්න ආය අද දවසට ආවා. අපි බස් එකේ තමයි යන්නේ අම්මයි මයි. ගම්පහට යන්නේ. මල්ලි ගම්පහෙන් එනවා. බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා කඩුවෙලට යන්න බස් එකටත් නැග්ගා. ට්‍රේන් එකේ ඉවල බස් එක තමයි යන්නේ. Video ko mabinyo yan kanina. පැය එකමාරකටත් වැඩිද කොහෙද? යනවා. දැන් කඩුවෙලෙන් බහැලා ඉන්නේ. උදේ අති කන්න බැරි වුණා. ඉතින් බඩගින්න හිටියේ බන් එකක් ගත්තා. ආයේ තව බස් එකක නැග්ගා අතුරුගිරියට යන්න. ලූනෝ මිරිස් නම් අයින් කළා තමයි කන්නේ. හොඳ වෙලාවට තක්කාලි තිබ්බේ නැහැ. එතනිනුත් බහැලා පික්මි එකක් දාගත්තා. හරි ඔන්න එතනට ඇවිල්ලා ඉන්නේ. දැන් එයා එනකන් තමයි බලාගෙන ඉන්නේ.
මේ ඈතින් එන්නේ එයා තමයි. ඔතන ඊට පස්සේ විනාඩි 20ක් විතර හිටියා. මේ ඉන්නේ අපේ කලින් එක්කෙනා. වගේ දුරක් යන්නත් ඕනේ. ඉතින් එයාට තෙලුත් ගහගෙන අප්පාජිත් එක්කත් කතා කර හැමම ගියා. එහෙමම ආවා කායක වොෂ් කරගන්න. කෝපි රස එකක් ගෙනල්ලා දියේ. එයාට එකක් මට එකක් වෙනස්කම් තමයි. පහමාර 6 අතර ඇති වෙලාව ස්ටිකර් වගේක් ගලවලා යලවන්න තියෙනවා. හැබැයි ඒක ෂොප් එකකින්වත් කරන්නේ නැහැ කියලා කිව්වා 6 පහු වෙලා නිසා. චර්ච් එකටත් ගිහිල්ලා කායකත් බ්ලෙස් කරගෙන ගෙදර යන්න තමයි හිටියේ. හැබැයි හිතුවට වඩා රෑ වුණ නිසා චර්ච් එක ඉස්සරහින් කායක නවත්තලා අපි ප්‍රයාස් කියලා ගෙදර ගියා. ඉතින් චුට්ටුවට මේ ගැන මොකද්ද කියන්න තියෙන්නේ? ඊළඟ දවසේ අපේ චර්ච් එකේ ෆාදර්ට කියලාම බ්ලෙස් කරගත්තා. මෙයා මොනවද කියන්නේ බලන්නකෝ. මේක ඩිජිටල් මීටර්, මේ ඔටෝමැටික් AC කන්ට්‍රෝල් තියෙන්නේ. මේක ටච් ඩිස්ප්ලේ, ඔටෝ කාර් එකක් යන්න මල්ටි ෆන්ක්ෂන් තියෙනවා. පුෂ් ස්ටාර්ට්. වෙන කිසිම විශේෂතාවයක් නැහැ. අපි ස්ටිකර් ටිකක් ගෙනල්ලා තියෙන්නේ මේ ටයර් වලට අලවන්න. මට මේක කෙලින් අලව ගන්න බැහැ. ඒ හින්දා අපේ අක්කටම අලවන්න කියලා මං එයාලවා කියාගත්තා. මට නම් ලොකු ලස්සනක් පේන්නේ නැහැ. එයා තමයි ඉතින් ඔය ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්නගෙන එයාට කෙලින් අලවන්න බෑලු මට කියලා අලව ගන්න.
සුපර් ග්ලූ තමයි 6ක් විතර තිබ්බා. ඒ ස්ටිකර්ස් එක්ක එවලා තිබ්බේ. ඒවා ගාලා ඉතින් ටයර් 4ටම අලව ගත්තා. මේ ගන්න ගැතිද? ඒ දන්නේ හෙල්මට් උඩ. last one. ඔන්න ඔහොම තමයි ස්ටිකර්ස් තලවල පේන තිබ්බේ ලුක් එක. රැයක් දවාලක් නෑ ඕඩර් කරලා මොනවා හරි අලවනවා. අලවන්නද? මටද? මොකද්ද? තමයි ඉතින් කාර් එක ගෙනාපු දවස ඊට පස්සේ දවස් 2-3යි ගෙවුනේ. තවත් අලුත් vlog එකකින් මම එන්නම්. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. ලයික් එකකුත් දාන්න. මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් all දාලා තියාගන්න. Thank you for watching. Bye.